Hi guys, ඔන්න අදත් මම ඔයාලට අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි හැමෝම ලංකාවේ කලින් මුණ දුන්නු දිට්ටුවස්සු ලිකුණාටුවත් එක්ක ගත වෙච්ච දවස් කොහොමද අපි ගත කරේ කියලා. ඉතින් මේ තියෙන්නේ 28 වෙනිදා උදේ මේ රෑ වගේ පෙවුනට රෑ නෙවෙයි උදේ 9ට 10ට විතර වගේ ලොකු හුළඟක් එක්ක අපිට අනිත් පැතිවලට වගේම වැස්සක් තමයි පටන් ගත්තේ මුලින්ම. ඉතින් ඊට පස්සේ මේ හවස උදේ අපිට දවසම කරන්ට් තිබ්බේ නැහැ. ඉතින් හවස පොඩි කෑමක් හදන්න තමයි මම පටන් ගත්තේ. ඒ වුණාට අපේ නෑදෑය වගේක් ආවා එහා ගෙදර හිටපු. ඒ හින්දා ඉතින් මං කෑම හදන එක පැත්තකින් තියලා එයාලත් එක්ක කතා කරගෙන හිටියා. ඉතින් මේ තියෙන්නේ එයාලා ගියාට පස්සේ 6:00 වෙලාව පේනවනේ එළියේ තියෙන කළුවර එන්දට මෙච්චර කළුවර නෑ. ඉතින් ඊට පස්සේ ඒ කට්ටිය ගියා. ඒ නිසා අපි ආපහු කෑම එක හදන්න පටන් ගමු. ඉතින් අද මං හදන්නේ දෙල් මුරුක්කු. ඔයාලා මම දන්නේ නැහැ මේ කලින් හදලා තියෙනවද කියලා. සාමාන්‍ය විදියට දෙල් ටික කපලා පැදලා මේ විදියට සීනි සිරප් එකක දාලා ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි හදන සීනි මුරුක්කු විදියම තමයි එකම වෙනස. අපි පිටි වලින් හදන මුරුක්කු එක වෙනුවට මෙතනදී බැදපු දෙල් පාවිච්චි කරන එක විතරයි. ඒක සීනි මුරුක්කු වලට වැඩිය රහයි. අනිවාර්යෙන් හදන දි කවුරු ඉන්නවනම් මං කියනවට අනිවාර්යෙන් හදලා බලන්න. අපි ඊට පස්සේ ඒකත් කාලා චිත්‍රයක් අඳින්න පටන් ගත්තා. මොකද ඉතින් කරන්න නැති හින්දා වෙන කරන්න දෙයක්වත් නැහනේ. අපේ අම්මා නිදි. මොකද මේ විදි මාර සීතලක් තියෙන්නේ. හැබැයි ඉතින් අපේ නංගි මම නම් වැඩි අත්තරින්නේ නැහැ සීතලයි කියලා. කලින් වැඩි කරගෙන ගියා. මේ තියෙන්නේ පහුවෙන්දා. දැන් නම් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. උදේ මට වීඩියෝ ගන්න බැරුව ගියේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ. මං කිව්වනේ කරන්න තිබ්බේ නැහැ කියලා. ඉතින් අපි හවස ආවා. මගේ යාළුවෙක් ගෙදර ෆෝනේ charge කරගෙන යන්න. මොකද හදිස්සියක් වුණත් කෝල් එකක් දෙන්න විදියක් නැහැනේ ෆෝනේ charge නැතුව. මගේ යාළුවා ගෙදරට කරන් තිබ්බා. ඉතින් අපි ගියාම එයා අපිට කෝපි එකක් හදලා දුන්නා. ඔන්න මතක් කළා මම කියනවා ඔන්න ඔයාගේ කෝපි එක රහයි. ඉතින් එහෙ ඉඳලා අපේ නංගිට බලන්නකෝ හම්බෙලා තියෙන යාළුවා කවුද කියලා. මේ පින්කි එයාටත් ඉතින් ඔන්න බලන්නකෝ. සෙල්ලම් කරන්න කවුරුත් නැහැ වගේ අපේ නංගි හම්බුණා පුදුම දාංගලයක් තියෙන්නේ. මං කිව්වනේ මේ හවස කියලා. අපි උදේ ගියා බඩ වගේක් එන්න. මම ගත්ත බඩු ටික පස්සේ පෙන්නන්නම්. මොකද උදේ යනකොට මං කියවනේ ෆෝන් charge තිබ්බේ නැහැ කියලා. ඒ නිසා මට කිසිම වීඩියෝ එකක් ගන්න හම්බුනේ නැහැ උදේ. ෆෝන් එක charge වුණාට පස්සේ තමයි මේ වීඩියෝ ටික හරි මම ගන්නෙ. ඉතින් අපි ෆෝන් එක charge වෙන්න යාළුවා ගෙදරින් තියලා ඊට පස්සේ අපි ගෙදර ගියා. ඊට පස්සේ charge වුණාට පස්සේ තමයි අපි ෆෝන් එක ඇවිල්ලා ආය අරගෙන ගියේ. ඉතින් මේ වල දකින්නේ අපි ආපහු රැවිලා ගෙදර එන අවස්ථාව. පළවෙනි දවස් වගේ නෙමෙයි guys. ඔන්න අද වෙනකොට අපි කරන්න නැතුව ඉන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔන්න පහන් පත්තු කරලා මොකද ඉටිපන්දම් පත්තු කෙනෙක් ප්‍රායෝගික නෑ. ඉටිපන්දම් ටක් ගාලා නෙමෙනවා. ඒ නිසා තමයි පහන් පත්තු කරලා තියෙන්නේ. මෝටින් එකවත් ගහන්න විදිහක් නෑ. ඒ වෙනුවට මේක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. කරන්නේ නැති හින්දා කලින් කිව්වා වගේ. ඉතින් මේ දින අපි උදේ ගත්ත බඩු ටික මොකද එදා තමයි ගොඩ කාලකට පස්සේ පෑවුවේ. ඒ නිසා පෑවුවලේ අපි දන්නේ නැනේ මේ කාලෙ වෙද්දි කොච්චර කාලයක් වහේද කියලා. ඒ හින්දා පෑවුව වෙලාවේ අපි ගිහලා බඩු ටිකක් අරන් ආවා. හැබැයි ඉතින් බඩු ගාත වැඩක් උන්නේ නැහැ. වැස්සේ නැහැ. අපි හදිසියකට ඕන වෙයි කියලා බාම් මේක ගිනි පෙට්ටියකුයි අමතක කරන්නේ නැතුව පැන්ඩෝල් වගේම අරන් ආවා. මොකද අපි හොස්පිටල් එකට යන්න බෑ. හොස්පිටල් එක යන පාරේ වතුර දාලා. ඒ හින්දා ඉතින් මොන දේ වුණත් පැන්ඩෝල් එකකට එහා දෙයක් මේ වෙලාවේ හොයන්න විදිහක් නැහැ. මේ කරන්ට් එකක් නැති වෙලේම හරෑ අපේ අම්මයි නංගි මොකද කරන්න කියලා බලන්නකෝ. ඉතින් එයාලා මේ හදන්නේ හෙයාවිල් එක අපේ නංගියේ. මොකද මේක හදන්න ටිකක් වෙලා යනවා. අපේ අම්මට නිමාඩු තිබුණේ මේ ටිකේ විතරයි. ඒ හින්දා තමයි මේ රෑ කියලා බලන්න නැතුව මේක මේ හදන්නේ. ඒක හදලා ඉවර වෙලා මොන හරි කන්න ඕනේ. දැන් නම් ටිකක් බඩගිනි. ඉස්සර වගේ ඉතින් මීල් 3ක් 4ක් හදලා කන්න විදිහක් නැහැ. මොකද කරදරයි සීතලයි ඔක්කොටම වහිනවා. කරන්ට් එක නැහැ. ඒ නිසා ඉතින් ක්ෂණික විසඳුම නූඩල්ස් තමයි. ඉතින් අපි නූඩල් හදන්න කලින් මොකද එක පෑන් එකකට තියෙන්නේ. එක පෑන් එක කියන්නේ එක පෑන් එක තමයි අපිට යූස් කරන්න වෙන්නේ. මොකද කරන්ට් නැති හින්දා මෝටර් එක ගහන්න විදිහක් නැහැ. ඒ හින්දා වතුර නැහැ. ඉතින් ඇදලා තමයි ගන්න වෙන්නේ. ඒ නිසා one man show එකක් වගේ එක පෑන් එකකින් තමයි වැඩේ කරගන්න වෙන්නේ. මේ පැකට් එක කඩා ගන්න කමාරුයි ඔක්කොටම වඩා. අන්තිමට 3-5ක් විතර try කළා තමයි මෙන්න මේ පැකට් එක කඩාගත්තේ. මොකද කළුවර පේන්නෙත් නැහැ කිසිම දෙයක්. මේක තමයි ගොඩක් අපි දාන්නේ නැත්තේ අපේ ගෙදර කවුරුත් එච්චර සැරගන්නේ. ඒ හින්දා තමයි චුට්ටක් දාන්නේ. ඉතින් නූඩල්ස් එක හදලා ඉවර වෙලා ඒක කාලා ඊට පස්සේ කලින් දවසේ වගේම තමයි කරන්නේ නැහනේ. එහෙනම් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ චිත්‍රයක් අඳින එක විතරයි. ඒ හින්දා මයි නංගි එදා වගේම අද චිත්‍රයක් අඳින්න පටන් ගත්තා. ආපහු අපි රෑ වෙලා කෑමක් හදන්නයි මේ හදන්නේ. මොකද ඉස්සු ටික තියාගන්න විදිහක් නැහැ. ෆ්‍රිජ් එක ඔෆ් කරලා ඉඳලා අපිට දාන්නත් බෑනේ. මොකද මගේ කැමතිම කෑම. ඒ හින්දා මම තනියම උයාගත්ත එක. ඉතින් මේ තින්නේ පහුවෙන්දා එදා නම් අවුලක් නැහැ. කලින් වගේ වහින්නේ නැහැ.
ඔන්න කාලෙට පස්සේ දව්ව පායලා තිනවා. ඒ හින්දා අපේ අම්මා ගෙවල් සුද්ධ කරනවා. හිතුවේ නැහැ ඇත්තටම 30 වෙනිදා වෙද්දි මේ වගේ අවුව පායයි කියලා. හැබැයි ඉතින් කලින්ට වඩා හොඳයි. අපේ පැත්තට මේ වගේ පෑවුවට ඒ වුණාට ඒ වෙද්දිත් ගොඩක් පැතිවල නාය ගිහිල්ලා තිබ්බා. සෑහෙන ප්‍රශ්න වලට මුල දෙලා තිබ්බා ලංකාවේ කට්ටිය. ඉතින් ඒ කට්ටිය වෙනුවෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා මේ වෙලාවේදී. මේ පැත්තේ එච්චර කඳු නැති හින්දා අපිට ගම් වතුරෙන් හුළඟෙන් ගහක් කඩම් ගන්න මිසක් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. කරන්ට් එක නැති ප්‍රශ්නේ ඇරෙන්න. ඒ වුණාට කඳු තියෙන පැතිවල තමයි නේද ගොඩක්ම කරදරේ වුණේ. හරි අපි කතාවෙන් කලින් කපාගත්ත ගහේ අතු ටික ආයෙ පැල කරා. ඉතින් මේ තියෙන උදේ බලනකොට තෙල් ලීටරයක්ම ගල් වෙලා එච්චරටම සීතලයි මේ පැත්තේ. උදේට අපේ අම්මා රොටි හදලා තිබ්බා. ඒක කාලා අද තියෙන ලොකු වැඩක් කරන්න කලින් දවසට කරන්න බැරි වෙච්චි. යන්කෝ මං ඉස්සරහට කියන්නම් අපි මොකද කරේ කියලා. අපි යන්න හදන්නේ ගම් වතුර බලන්න. මොකද මේ ටිකේ වැස්ස හින්දා යන්න හම්බුන්නේ නැහැ. මේ තියෙන අපේ ගෙවල් අවටම ප්‍රදේශයක් තමයි. වාණ්ඩුවේ ඔක්කොම වතුර දාලා තියෙන විදිහේ ඉතින්. මේ තියන්නේ මං වල කිව්වා වගේ ගස් කඩම් ගැටිලා. පාරේ ඉතින් ගන්න දෙයක් නැහැ. හොඳ වෙලාවට පාර නම් බ්ලොක් වෙලා නැහැ. හැබැයි මේ වෙලෙදිත් අපිට කරන්ට් එක නැහැ. කලින් දවසේ ෆෝන් එක ටාච් කරගත්තු ටාච් එකේම තමයි තාමත් මේ උදේ වෙදිත් ෆෝන් එක තියෙන්නේ. මේ පැත්තේ නායකයෙ නැති වුණාට වටෙන් අඩි 10ක්වත් යන්න බෑ. හැම පාරකටම වතුර දාලා ටවුන් එකට යන්න විදියක් නැහැ. ඔය බානවලම උතන එහා පැත්තේ තියෙන වෙලක්. ඉතින් පාරේ මෙච්චර කවදාකවත් වතුර දාලා නැහැ කියලා අපේ අම්මලාත් කියලා තිනවා. අම්මලා පොඩි කාලේවත් මේ පාර විතා ගන්න බැරි විදිහට තමයි අපේ පැත්තේ හැමතැනම වතුර දෙන්නේ. පණ්ඩිත් වතුර බලන්න ගියා වගේ නෙමෙයි. පාරෙත් ඉතින් වතුර තියෙනවා. බයික් එකේ යනවා, ආයෙ බහිනවා වතුරෙන් යනවා. ඒ විදිහට තමයි ඉතින් අපි මුළු ගමනම ගියේ. මොකද ඉතින් වතුර ගියා වගේ නෙමෙයි වැටුනොත් එහෙම ආයෙ වතුරේනේ. ඒ නිසා තමයි බහැලා යන්නේ. ඉතින් අපි මේ යන්නේ නයිකන්ද පාර. එහෙම කිව්වට ඔයාලා දන්නවද දන්නේ නැහැ. එයාපෝට් පාර. මෙතනින් කිලිම ගියාම ඔයාලට එයාපෝට් එකට යන්න පුළුවන්. ඔයාලට මෙතන පේනව නේද බස් එකක්. ඉතින් ওই බස් එකේ නැගලා ඔයාලට කැමති කට්ටියට, ඒ කියන්නේ අනිත් පැත්තට යන්න ඕන කට්ටියට යන්න පුළුවන්. නැතු අපේ වෙහිකල් එක આવත් අපිට යන්න දෙන්නේ නැහැ. පයින් විතර අපිට වතුර බලන්න වගේ යන්න පුළුවන්. ඒකත් ගොඩක් වෙලා ඉන්න දෙන්නේ නැහැ. මොකද පාලම ඩේන්ජරස් කියලා. ඒ වුණාට බෙතාව නම් අවුලක් නැහැ. මෙතනට කේටරින්ග් පේනවා මේ එයාලයින් එකේ. ඊයේ පෙරේද දවස්වල නම් මෙතන මේ තියෙන පාලම වැහෙන්න වතුර ආව කියලා තමයි එතන හිටපු කට්ටිය නම් කිව්වේ. ඔයාලට පේනවනේ මේ කළු පාට බටයක් වගේ තියෙන උඩින්. අන්න ඒ ලෙවල් එකටම වතුර ආව කියලා තමයි එතන හිටපු ඔෆිසර්ස්ලා මේ අපිට කිව්වේ. අනිත් තැන් වලට වඩා ඉක්මනට මුලින්ම වතුර බැස්සේ මෙන්න මේ පාරේ තමයි. මං හිතන්නේ මොයට ළඟ ඉන්න වෙන්න ඕනේ. මෙතන නිකම්ම කෙලින්ම ගඟක් තියනවා වගේ තමයි පේන්නේ බලපුවාම. එච්චරටම ගඟ වතුර. අනිත් එක මෙතන මේ වාහන ගොඩ කවදාකවත් මම මෙච්චර මෙහිමයි. මෙතන මහලු ගොඩක් නෑ වාහන. ඒ වුණාට මේ පාරේ කවදාකවත් මෙච්චර වාහන මෙහෙම නවත්තලා තියෙන්නේ නැහැ. සමහරට ඉස්සරහට යන්න බැරි හින්දා වෙන්නේ නැති මෙයාලා මෙහෙම නවත්තලා තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකත් බලාගෙන ආපහු මේ යන්න හදන්නේ ලොකු අමලා ගෙවල් පැත්තට. මොකද මේ පැත්තේ යන්න උන්නේ නැහැ. කලින් කිව්වත් වගේ වැස්ස හින්දා. අපේ අම්මලා පෙරේද ලොකු අම්මලා දිහා ගිහින් තිබ්බා. එතකොට නම් වතුර පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. ගියාම ඔන්න බලන්නකෝ සර්ප්‍රයිස් එක. කෙලින්ම ලොකු අම්මලා දිහාට මහා පාරේවත් ඉන්න බෑ. එච්චරටම වතුර මෙන්න මෙතන ඉඳන් මීටර් 5කට එහායින් වගේ තමයි අපේ ලොකු අම්මලා ගෙවල් තියෙන්නේ. ඒ පැත්තේ නම් අඩි 8ක් විතර වතුර තියෙනවා. ගෙදරට යන්න කියලා හිතාගෙන ආපු අපිට උනේ මෙන්න මේ පාර නවතින්න තමයි. මම මේ ඔයාලට පෙන්නන්නේ අර zoom කරලා ඒ හරිය වෙල තියෙන්නේ. එන්නේ වෙලෙන් තමයි මෙහෙට මෙච්චර වතුර දාලා තියෙන්නේ. මෙහෙත් කවදාකවත් මෙච්චර දුර වතුර දාන්නේ නැහැ. මේ පළවෙනි පාර තමයි මමත් මෙච්චර වතුර තියෙනවා දැකපු. ඔන්න අපේ වීරය යනවා. අපේ අයියා කිව්වා අපි බෝට් රයිඩ් එකක් එක්ක යනවා කියලා. ඔයාලා දැන් හිතන්නේ අපි දැන් මේ බෝට්ටුවේ කියලා කියලාද? නෑ යන්න ඕනේ නෑ. මොකද ඒ කට්ටිය යනවා කිව්වා පහු ගම් වතුරෙන් අවතන් වෙච්ච පිරිසක් බේරගෙන හිටියේ. ඒ කියන්නේ ඒ කට්ටිය ගම් වතුර දානකොට මෙහාට ඇවිල්ලා නෑ. එහෙනම් ඒ කට්ටියව බේරගෙන ඉන්න ආපහු ගියා. ඊට පස්සේ තමයි අපිට බෝට් රයිඩ් එක යන්න පුළුවන් වුණේ. බෝට්ටුව යනකොට බීච් එකේ වගේ නම් 10ක් 15ක් යන්න බෑ මේ බෝට්ටුවේ. බර වැඩි වෙන හින්දා අපි කලිනුත් ගිහින් තියෙනවා මෙහෙම බෝට්ටුවේ. ඒ වුණාට මෙච්චර වතුරේ කවදාකවත් ගිහින් නැහැ. මොකද මෙච්චර වතුර මේ පැත්තට මීට කලින් ඇවිල්ලා නැහැ. මේ හරියමේ තියෙන්නේ වෙල. අපි මේ යන්නේ දැන් වෙලේ. මෙතන මේ මහපාරේ තමයි අපි යන්නේ. ඒ වුණාට දෙපැත්තේ තියෙන වෙල. ඔයාලට පේනවද ඔය තියෙනවා ගමේ නම ගහලා බෝඩ් එකක්. අන්න එතන පිටිපස්සේ උතන තියෙන්නේ ලිඳක්. කට්ටි නානවා. ඔයාලා කිව්වට පිළිගනිත් දන්නේ නැහැ. උතන දැන් ලිඳ යට වෙලා නැ තියෙන්නේ. ලිඳට උඩිනුත් වතුර වෙලා තියෙන්නේ. ලිඳේ හයිට් එකත් එක ගත්තොත් එහෙම උතන දැන් මීටර 4-5ක් විතර ගැඹුර ඇති. ඒ ගානට වතුර තියෙනවා. අපි දැන් උතනින් එහාට ගියේ නෑ.
අයිය එක්කන් ගියේ නෑ. ඔතනින් එහාට බහැරගෙන ආවා. ඔය ඉස්සරහ වලට පේන්නේ ඒ හරිය අඩුම මීටර 3ක්වත් ඒ හරිය වතුර තියෙනවා. ඔයාලා මේක වැරදියට වටහා ගන්න එපා. මේ ගම් වතුරේ ඔරු පදින එක මම මේ මොටිවේට් කරනවා එහෙම කියලා. ගම් වතුරේ ඔරු පදින එක භයානකයි තමයි. මම ගෙදර ආවට පස්සේ පහුවෙන්ද තමයි මේ පෝස්ට් එක දැක්කේ. පොඩි වතුර ප්‍රමාණයක් වුණත් ඩේන්ජරස් කියන එක. ඒ වුණාට රිස්කයක් තියෙනවා තමයි නැත්තේ නෑ. අනිත් එක අපි මේ මහපාරේ වගේ මෙතන මේ ඔරුව පදින්නේ. අනිත් එක ඔය හැමතැනම තාප්පරමල් තියෙනවා. අපි දන්න පැත්තක්නේ. අපි දන්නවා දැන් උතන ගහගෙන යන්නේ උතන වැටුණාට මේ ඔක්කොටම වගේ පීනන්න පුළුවන් උතන ඉන්න අර ආරක්ෂාවක් ඇතුව තමයි අපි පදින්නේ. ඔයාලා අනාරක්ෂිත විදියට මේක දැකලා ඔරු පදින්න යන්න එපා. අපිත් භයානකයි තමයි මෙහෙම යන්නේ එක. ඒ වුණාට අපි දැන් දන්නවනේ මෙතන මොනවද තියෙන්නේ කියලා අපි දන්න පැත්තක්. ඒ වුණාට දැන් සමහරු ඉන්නවනේ කවදාකවත් ගියේ නැති පැත්තක කවදාකවත්ම දැකලා නැති පැත්තක ඔරු පදිනවා. එතකොට දැන් එයා දන්නේ නැහැ වැටුණොත් එයා කොතනද තාප්පයක් උඩද කොතනද මොකටද වැටෙන්නේවත් කියලා. එහෙම ඒ වගේ ඩේන්ජරස් වැඩක් කරන්න වල පෙළඹෙන්න එපා. අනිත් එක තමයි අපේ අයියා ඒ කියන්නේ ඔරුව පදින්නේ එයා තන්න කාලේ ධම්ම පොඩි කාලේ ධම්ම ඔරු පදිනවා. එයාට ඒ තරමටම බලපුරුද්දක් තියෙනවා අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක්. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර නුපුරුදු කෙනෙක් පදිනවා නෙවෙයිනේ. අනිත් එක ළම ඔයාලා හිතනවාද මෙතන භයානකයි නම් අවදානමක් ඇතුව අපේ අම්මලා මෙතන අපිට ඔරු පදින්න දෙයි කියලා. අපේ අම්මලා විතරක් නෙමෙයි ඕනම එක් එහෙම අවදානමක් තියනවා නම් ළමයික පැත්ත පළාතකත් ඔය එකගෙන එන්නේ නැහනේ. හරි කතාවෙන් අපි ඔරු පැදලා දැන් යන්නේ ගෙදර. කලින් වගේම ඉතින් අර මං කිය වතුරෙන් එගොඩ වෙලා තමයි ඉතින් යන්න වෙන්නේ ගෙදරට. මේ වෙද්දී හවස් 3ට විතර ඇති. ඒ වුණාට තාමත් අපිට කරන්ට් නැහැ. ඒ හින්දා හවස අපේ මාමලා දිහා වීල් එකක් තියෙනවා. වීල් එකේ පුළුවන් අපිට ටච් කරන්න ෆෝන් එක. අදට 10 වෙනකොට නම් අපිට කරන්ට් එක ආවා. ඉතින් ওই විදිහට තමයි අපි සිලුකුණාටුවත් එක්ක මේ දවස් ටික ගත කරේ. අපි නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් බයි.